භාවිත කළ වාහනයක් යන්න පිළිබඳ ඇති නිර්වචනය ගැටලු සහගත බව රජයේ බද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා. එම කමිටුව හමුවේ වාහන ආනයනය පිළිබඳ ගැටලු සාකච්ඡාවට ගත් අවස්ථාවේදී කොහොමද මේ රෙජිස්ටර් කරපු පළියට 100%කින් වාහනේ ඩිප්‍රීසියේට් කරන්නේ? සමහර වාහන වල වයස දවස් 5යි, දවස් 12යි. සමහර වාහන වල කිලෝමීටර් ප්‍රමාණය 6යි, 4යි, 10යි. මේ ගැසට් එකේ තියෙන හැම 115ක් දක්වා කියලා. ඔව්. නමුත් 2016 මේ ගැසට් එක ආපු දවසේ ඉඳන් අපි ප්‍රැක්ටිකලි මේක කරේ 115ක් හැම වෙලේම. ඒක කොහොමද කියන්නේ? මොකද අප්ලිකේෂන් එකක් දීලා තිබුණේ නැහැ. ගැසට් එක විතරයි ආවේ. ඕන හුස්ම ගන්න පුද්ගලයාට තේරෙන්න එපා. 115ක් ගහන්න බෑ කියලා දවස් දෙකක් පරණ වාහනයකටයි. ගන්නවා නම් මේ ડોක්ටර් අපි ගන්න ඕනේ වැලියු බේස් එකෙන් හදන්න ඕනේ. එහෙම නම් 115. ඒක වැලියු බේස් එක කියලා ඔබතුමා අදහස් කරන්නේ කුමක්ද? දැන් අපි කියන්නේ වෙබ්සයිට් වැලියු එකනේ. වෙබ්සයිට් ඒක නෙවෙයිද හරි වැලියු බේස්? නෑ ඒ වැලියු බේස් එක ගාදී ප්‍රොෆිට් ඔක්කොම තියෙන නිසා ඒ 15 අපිට දෙන එක සාධාරණයි කියලා කියන්නේ ඒක ඩිප්‍රීසියේෂන් එකක් නෙමෙයි. වැලියු එක ගාදී කන්සිඩර් කරද්දී වැලියු එක සමානයි. එහෙමනම් ඇයි අපිට මේක ඩිප්‍රීසියේෂන් එකක් කියලා අපිට මේ රිපෝට් එකේ තියෙන්නේ? නෑ. මේ 115 කියන්නේ ඩිප්‍රීසියේෂන් නෙමෙයි. මේ 115 අඩු කරන්නේ අර ඒජන්ට් තියෙන යම් කිසි ප්‍රොෆිට් එකකට අදාළව ඒ කට්ටියට යම්කිසි ඩිස්කවුන්ට් එකක් හරි මොනවා හරි ලැබෙනවා ඇති බල්ක් ගන්න නිසා ඒජන්ට් හැටියට ඒ නිසා ඒකට 115 ලඝු කරන්න කියලාද ඔබතුමා කියන්නේ? ඒකයි කියන්නේ. ඩිප්‍රීසියේෂන් කියන්නේ එකක්. ඕගොල්ලෝ කියනවා නම් ඒජන්ට් ලැබෙනවා කියලා මොකක් හරි ස්පෙෂල් කන්සෙෂන් එකක්. ඒක 115 යම් කිසි විදියකට උපකල්පනය කරලා ඒ 115 අඩු කරනවා කියන එක දෙකක්. ඩිප්‍රීසියේෂන් එක නෙමෙයි මේ දුන්නේ. මේ ඩිස්කවුන්ට් එකක් දුන්නේ. කියන්නේ මොකද හැම වෙබ්සයිට් එකකම තියෙන්නේ රිටේල් ප්‍රයිස් එක. ඒ රිටේල් ප්‍රයිස් එකේදී ඒකේ ප්‍රොෆිට් එකක් තියෙනවා. අපි වාහන විශාල ප්‍රමාණයක් ගන්නවා. එතකොට අපිට ඒ කට්ටිය ඩිස්කවුන්ට් එකක් දෙනවා. හැමෝම පටලවාගෙන තියෙන්නේ මේ ඩිස්කවුන්ට් එකයි ඩිප්‍රීසියේෂන් එකයි. ඒක බොහොම පැහැදිලිවම වෙනස් කරනවා වාහන කොටස් දෙක. brand new vehicle හා used vehicle. brand new vehicle එකටත් තියෙන්න පුළුවන් ඩිස්කවුන්ට් එකක්. used vehicle එකටත් තියෙන්න පුළුවන් ඩිස්කවුන්ට් එකක්. මෙතන මූලික ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩෙෆිනිෂන් එක පිළිබඳවත් ලොකු ගැටලුවක් තියෙනවා. මේ ඩිප්‍රීසියේෂන් එක කියන එකයි ඩිස්කවුන්ට් එක කියන එකයි දෙකක්. used වාහනයක් කියලා කියන එකෙන් මට අදහස් වෙන්නේ පරණ කාර් එකක්. ඒතර ඕනම දෙයක් යම් කිසි කාලයකදී ඩිප්‍රීසියේට් වෙනවා. එතකොට ඒ ඩිප්‍රීසියේට් ගන්න ඕනේ කියන එක එකක්. දවස් 5ක් පරණ වාහනයකටත් අවුරුදු 5ක් වාහනයකටත් එකම ඩිප්‍රීසියේෂන් එකක් වැලියු එකක් වෙන්න බෑනේ. ඩිප්‍රීසියේෂන් ටේබල් එකක් පාවිච්චි කරනවද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි මූලික අදහස මම හිතන්නේ හැමතැනින්ම එන්නේ ට්‍රාන්සැක්ටඩ් වැලියු එකක්